Hi, hi, hi friends. Login library YouTube channel එකට ඕගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඕගොල්ලන්ට කියන්න යන්නේ මම අද විශේෂ vlog එකක් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේක මම vlog එකක් විදිහට කරන පළවෙනිම vlog එක. ඒ වුණාට මට මේක හරියටම වීඩියෝ කරගන්න බැරුව ගියා. මේ vlog එක තමයි අපේ ගෙදරින් අපි කරන ලද විශාල පින්කමක්. ප්‍රථමයෙන්ම අපි පින්කමේ සංවිධානය කරන්න හේතු වුණේ ඒ කියන්නේ ඒක තමයි ප්‍රධානතම හේතුව. අපේ සීයාගේ බඩේ අමාරුවක් ඇති වුණා. ඉතින් ඒ සීයාගේ බඩේ අමාරුව හින්දා තමයි අපි මේ බාරයක් උනේ. මොකද බලපුවාම සීයාට ඔපරේෂන් එකක් කරන්න සිද්ධ වුණා. සීයාගේ බඩවැල් ඇකිලිලා ඒ කියන්නේ මහාන්ත්‍රය ඇකිලීම හේතුවෙන්. ඉතින් ඒගොල්ලෝ මුලතිට කැම්ප් සින්දා සිද්ධ වෙච්ච දෙයක් තමයි ඒක. ඒ කියන්නේ යාළගේ දත් කැක්කුමක් ඇවිල්ලා තිනවා. යාට අවුරුදු 7 දී විතර. ඉතින් මේ වෙනකොට 100ට අවුරුදු 83ක් විතර වෙනවා. ඉතින් මේ සිද්ධ වෙලා දැන් ඔක්කොම يعني ඔපරේෂන් කරපු කාලේ මට මතක නෑ. අත වශයෙන්ම කිව්වොත් මේ 2025 අගෝස්තු 3 තමයි අපි මේ සීයා වෙනුවෙන් මේ පින්කම කරන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට වැඩි කතා නැතුව පින්කම විස්තර කරන්නම්. ඉතින් අපි ඉස්සරලාම කෙරුවේ කිරි ආහාර පූජාව සකස් කරපු එක. අපි කිරි ආහාර හැදුවේ ඉස්සරලාම බිම පිරිසිදු කරා. ඊට පස්සේ කාවතුරේ බිම හේදුවා. ඊට පස්සේ අපි කිරි ආහාර පූජාවට සූදානම් කරන්න ගන්න ගඩොල් කැබලිත් අරගෙන ගඩොල්ලුත් කාදීරෙන් හොඳට සේදීම සිද්ධ කරා. ඉතින් ඊට පස්සේ අපි උඩට උඩුවියන් බෙදලා ඊට පස්සේ මුඛවාඩම් දාලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් අපි සහල් හොදනකොට තැඹිලි වතුරෙන් තමයි හේදුවේ. ඊට පස්සේ එලකිරි වලින් තමයි මෙල්ල මේ කිරි ආහාරය අපි පිට ගත්තේ. ඊට පස්සේ ඒකටම අපි උක්හකුරු සූකිරි බුද්ධිරා පළම් යනාදී එකතු කරා. ඉතින් එහෙම එකතු කරලා පහුවෙනිදා කියන්නේ දැන් අපි මේක හැදුවේ 2025 අගෝස්තු 2 වෙනිදා. 2025 අගෝස්තු 3 වෙනිදා අපි පාන්දර 2:00 විතර ගෙදරින් ගියා. එහෙදී කියන්නේ හෙට කියන්නේ අනුරාධපුරයේදී තමයි මේ පූජාව කරුවේ. අනුරාධපුරයට යනකොට 5 විතර කිට්ටු වුණා. ඉතින් ඒ වෙලාවේදී අපි මොකද කරුවේ මේක භාජන වලට භාජන නෙමෙයි සමාවෙන්න පාත්‍ර වලට පිළියෙල කරනකොට මේ කිරි ආහාර පූජාව බෙදලා ඊට පස්සේ අපි ඊට උඩින් ස්ට්‍රෝබෙරි රතු හා කොළ ඇපල් කජුද දාලා සරසලා තමයි වටිනා බුද්ධ පූජාවක් විදිහට රුවන්වැලි මහරජාණන් වහන්සේට පූජා කෙරුවේ. ඉතින් ඊට අමතරව අපි සීයාගේ බාරේදී අටපිරිකර 10ක් මුතු කුඩයක් වගේම පුංචි විසින් මිරිමැටි සංගලා පූජා කරා. ඊට අමතරව අපේ ගමේ තියෙනවා වැවක්. අපේ ගම තමයි මාකඳුර කියන්නේ පන්නල මාකඳුර. ඉතින් ඒ වැවෙන් 100ට කියලා කැඩෙව්වා නිල්ම 2000ක. ඕගොල්ලෝ 100 කිව්වහම එකපාරට විතර වැඩි ඔපරේෂන් කරපු 100ද කියලා නෑ. ඒ 100 නෙමෙයි. මේ තමයි අපේ අම්මගේ තාත්තා. ඒ වගේම සමම්පිච්ච මල්, ඉද්ද මල්, දාස්පතියා මල්, වැටකෙයියා මල්ද, සුදුලෙළුම් මල් 300ක්ද, ඖෂධ වට්ටි කිහිපයක්ද, බහන් හා හඳුන් කූරු 200කට අධික සංඛ්‍යාවක් වතු රුවන්වැලි සෑයට ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරා. ඉතින් මේ සඳහා අපේ තාත්තට පිරිවැය විදිහට ලක්ෂ 2ක මුදලක් වියදම් වුණා. ඉතින් ඔයගොල්ලෝට මට කියලා බැරුව ගියාලේ මේ සඳහා සහභාගී වුණේ කවුද කියලා. මේක සඳහා සහභාගී වුණා මගේ අම්මා තාත්තා නංගි මල්ලි ඇතුළු කරලා තව පවුලේ 5 දෙනා. ඊට අමතරව මහප්පා නැන්දා යාගොල්ලොන් කවුල කට්ටිය ඊට පස්සේ මාමා පුංචි කියලා අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ ගමන ගියේ. ඔයගොල්ලොන්ට කියන්න තියෙන විශේෂම දේ තමයි අපි ඉතින් පාන්දරම ගෙදරින් පිටත් වෙච්ච හින්දා අපිට විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි අපිට මේ ඉස්සරලාම පූජා පවත්වන්න පුළුවන් වුණා. ඉතින් එහෙම ඉස්සරලාම පූජා පවත්වන්න කියන්නේ ඉස්සරලාම පූජා කරන්න ලැබිච්ච එක අපේ ලොකු වාසනාවක්. ඉතින් ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ඕගොල්ලොත් අනුරාධපුරයේ වැලිසෑරන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා පවත්වනවා නම් පුළුවන් තරම් වේලාසන ගිහිල්ලා ඒ පූජා පවත්වන්න කියලා තමයි. ඉතින් මට නම් ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙතන කියන දේවල් වලින් යම් සුළු ප්‍රමාණයක් විතරයි
වීඩියෝ ගන්න පුළුවන්ුණේ කියන්නේ මම නෙමෙයි වීඩියෝ කරුවේ ඇත්ත වශයෙන්ම බින්කමකදී අපිට වීඩියෝ කරන්න ඕනද නැද්ද කියලාවත් මතක තිබෙන්නේ නැහැ නේ. ඉතින් දැන් මං ඕගොල්ලෝ දැක්කත් දන්නේ නැහැ මාමට උදව් වෙන්න කියපු vlog එකේදී ඒක vlog එකක් විදිහට කරනවා කියලා හිතුවේ නැහැ. ඉතින් ඔය කරපු එකක් නේ. ඉතින් ඒකදී ඉතින් මාමාගේ මූලිකත්වයේ දෙවිච දෙයක් ඉඳ මට ඒක වීඩියෝ කරන්න පුළුවන් වුණා. දැන් මෙතනදී පවුලේ දෙයක් ඉඳ මට වීඩියෝ කරන්නත් බැරුව ගියා. මට එහෙම අයිඩියා එකක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම මම 2025 A level බයෝ කරේ. ඉතින් මම ඒ කාලේ බයෝ වලට මහන්සි වෙච්ච එක තමයි කරේ. ඉතින් එතකොට මට vlog එකක් කරනවා තියා ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් A level කියනකොට ඉතින් කොච්චර අමාරුද කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. ඉතින් එහෙම මේ ඔළුවේ මයින්ඩ්සෙට් එකේ එහෙම කල්පනාවක් තිබුණේ